ඔන්න අද ලස්සන කතාවක් ගෙනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න ඉතින් එක ගමක පිටිසර පළාතක් තිබ්බා. මේ ගමේ මෝහිනී කියන අවතාරය ඇරිසරුවා. ඉතින් මේ ගමේ හැමෝම වගේ ගොඩක් බයෙන් තමයි ජීවත් වෙන්නේ. අනේ බලන්නකො මහත්තයා, ගම්මු කියන කතා අහුවාම ගොඩක් බය හිතෙනවා. ඔව් නෝනා, ඇත්තටම මටත් බයද මේ ගමේ ජීවත් වෙන්න. රැට එහෙම ගමනක් යන්නත් දැන් ගොඩක් බයයි. ඊයේත් අල්ලපු ගමේ මිනිස්සු දෙන්නෙක් පස්සේ අර මෝහිනී කියන හොල්මන් එළිව්වලු. ඔව් මහත්තයා, මටත් ආරංචි වුණා. අද මං උදේම පොලට ගියානේ. ඉතින් මිනිස්සු ඔය ගැන කතා වුණා. බුදු අම්මෝ ඔය ගැන කතා කරනකොටත් හරිම බයයි. දැන් ඔන්න ඔය හොල්මන ගෙවල් වලටත් එනවලු. අනේ මහත්තයා, අපේ ගෙදරටත් ඒ විදිහ දන්නේ නැහැ. මේකට මොකක්ම හරි එකක් කරන්න වෙයි මහත්තයා, නැත්තම් මිනිස්සු මේකම දාලා යයි. ඒක නම් ඇත්ත නෝනේ. බලමුකෝ අපි ඉස්සරහට මොකක් හරි කරන්න. මේ ගැන ගමුලාදෑනිත් කතා වෙනවලු. සමහරක් විට මේ අවතාරය එලවන්න එයාලා මොකක්ම හරි කරයි. අනේ ඉක්මනට මේකට විසඳුමක් ගත්තොත් හොඳයි. නැත්නම් ඉතින් අපිටත් වෙන්නේ මේකම දාලා යන්න තමයි. අම්මේ මොනවද මේ ගමේ මිනිස්සු කියන කතා? අනේ මටත් හරිම බයයි. අනේ මන් දන්නේ පුතේ, අපේ ගමට මොනව වෙනවද කියලා. එක්ක ගම් වතුරක්, එක්ක නිය ගියා. දැන් මොන අවතාරිකුත් එවිල්ලලු. අම්මේ ඒ අවතාරේ ගෙවල් ගානේ යනවලු. අනේ රැට අපේ ගෙදරත් එයිද? නෑ පුතේ, එහෙම වෙන එකක් නෑ. පුතා බය නොවී ඉන්නකෝ. දැන් හවස් කාලේ එහෙම වැඩි ඇවිදින්න එහෙම යන්න එපා. නෑ අම්මේ, මං කොහෙවත් යන්නේ නෑ. මට හරිම බයයි. දැන් මට කඩේට යන්නත් බයයි අම්මේ. ඒ හොල්මන මගේ පස්සේ ඒ විදිහ දන්නේ නෑ පුතේ, ඔයා බය වෙන්න එපා. රාත්‍රී කාලේ උදා වුණා. ඔන්න ඉතින් එදා රෑ නාදුනන දෙන්නේ ගමට ඇතුළු වුණා. ඉතින් මේ දෙන්න නම් හොල්මන කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැතුව තමයි හිටියේ. කවුද බං අර මේ මහැර සාරියකුත් ඇඳගෙන බබිකුත් තියතියා? අනේ මහත්තයා, ඔයාලා දෙන්නට පොඩ්ඩක් එන්න පුළුවන්ද? අන්න අපිට කතා කරනවා. යමු ගිහින් බලමුකෝ මොකද කියලා. ඇයි නංගි අපිට කතා කරේ? මොකක් හරි උදව්වක් ඕනද? අනේ ඔව් අයියේ, මේ සාරිය පොඩ්ඩක් ඇඳගන්න. මේ බබාව පොඩ්ඩක් අතට ගන්න පුළුවන්ද? ඕක මොකද්ද? ඉන්නකෝ මම බබාව ගන්නම්. ඔන්න ඉතින් එකපාරටම බබා අතට ගත්තාම බබා එකපාරටම ලොකු වෙන්න පටන් ගත්තා. අනේ දෙයියනේ, මේ ළමයි එකපාරටම ලොකු වුණානේ. මේ නම් මිසේ ළමෙක් නෙවෙයි. ෂුවර් එකටම මේ අවතාරයක්ද කොහෙද? බුදු අම්මෝ, මෙන්න මොහිනේ. ඉක්මනට අපි දුවල යමු. මන්ට යමු කසු. මම අපිට මොනව කරයි දන්නේ. නිමා කොහේ යන ගමන්ද? මම මේ කඩේට යන ගමන් අයියේ. ඇයි, මොකක් කර ප්‍රශ්නයක්ද? ඊයේත් ලොකු සිදුවීමක් කළාලු නේද ගමේ? නිමල් ඒ ගැන දන්නවද? අනේ නෑ අයියේ, මොකද්ද වෙලා තියෙන්නේ? කාට හරි කරදරයක්වත් වෙලාද? ඊයේ රෑ අපේ ගමට තරුණයෝ දෙන්නෙකුත් ඇවිල්ලා ඒ දෙන්නගේ පස්සෙනුත් අර මෝහිනී කියන අවතාරය එළවලු. මොකක්? අනේ දෙයියනේ. හොඳම කතාව තමයි ඊයේ සෝමාවතීලා ගෙදරටත් ඔය හොල්මන් ඇවිල්ලා ගෙදර ඔක්කොම බඩු පොලේ ගහලලු. යෝ, මේ මොන කරදරයක්ද? කවමදාවත් අපේ ගමට මේ වගේ දේවල් වෙලා තියෙනවද? ඒක තමයි මල්ලි මටත් හිතා ගන්න බැරි. ඔන්න අද හවස මුළු ගමම රැස් කරනවලු. සමහරක් විට මේකට ඉක්මනටම හොඳ විසඳුමක් ගේවි අපේ ග්‍රාම සේවක මහත්තයා. අනේ ඔව්, ඒක නම් ලොකු දෙයක්. නැත්තම් ඉතින් මේ ගමේ ඉන්න මිනිස්සුත් ගම අතරින් දාලා කොහේ ආවිද දන්නේ නැහැ. ඔන්න ඉතින් ගමේ ග්‍රාම සේවක ගමේ ඉන්න සියලුම දෙනා රැස් කළා. ඒ කරදරය ගැන හැමෝටම බේරෙන හැටි ප්‍රචාරය කරා.
මේ දවස්වල අපේ ගමට ලොකු කරදරයක් නේ වෙලා තියෙන්නේ. ඒක නිසා කිසිම කෙනෙක් රෑ ගමන තියාගන්න එපා. පුළුවන් තරම් රෑ ගමන අඩු කරන්න. ඒ වගේම රෑට කවුරු දොරට ගැහුවත් දොර අරින්න යන්න නම් එපා. මොකද අපි දන්නේ නැහනේ කවුරු දොර ළඟ ඉන්නවද කියලා. ඒකින්ද ඔයාලගේ ආරක්ෂාව ඔයාලම සපය ගන්න ඕන. ඔයාලා කිසිම කෙනෙක් බය වෙන්න එපා. මේකට පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාමාර්ගයක් මම ගන්නම්. එතකම් ඔයාලම ඔයාලගේ ආරක්ෂාව සපය ගන්න ඕන. මොකද අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ ඔය අවතාරය අපේ ගමට ඇවිල්ලා ඉන්නේ මොන අරමුණකටද කියලා. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් පරිස්සමින් ඉන්න. කිසිම කෙනෙක් මේ ගම අතහැරලා යන්න හිතන්නවත් එපා. අපි මේකට එකමුතුව මුහුණ දෙමුකෝ. ඔන්න ඉතින් රාත්‍රී කාලේ උදා වුණා. ඉතින් ඔන්න එදා රෑම අර අවතාරය නිමල්ගේ ගෙදරට එන්න පටන් ගත්තා. ඉතින් මේ අවතාරය නිමල්ගේ ගෙදරට කොච්චර තට්ටු කරත් නිමල් නම් දොර ඇරියේ නැහැ. අනේ මහත්තයා අර බලන්නකෝ ඇහෙන අමුතු සද්දේ ෂුවර් එකටම අර අවතාරය අපේ ගේ ළඟටම ඇවිල්ලා අපේ ගෙදරට තට්ටු කරනවද කොහෙද? ඔව් නෝනා මටත් හිතෙන්නේ ඒකමයි. අනේ තාත්තේ මට හරිම බයයි. අපේ දොර කඩයිද දන්නේ. නෑ පුතේ බය වෙන්න එපා. අවතාරයකට එච්චර දෙයක් කරන්න බෑ. ඔන්න ඉතින් මොහිනීට ගොඩක්ම තරහ ගියා. තමසලා දොර ඇරියේ නෑ නේද? ඉන්නකෝ මම තමසලාට හොඳ වැඩක් කරන්න. තමසලාට මකින් බේරෙන්න බෑ. මම තමසලාගෙන් පඩි ගන්නවා. ඉතින් ඔන්න ඔහොම කියලා අර බෝහිනී එයාලගේ ලින්ද ළඟට ගිහින් එයාගේ ශරීරයේ තියෙන විස අර ලින්දට දැම්මා. ඉතින් ටික වෙලාවකින් ලින්දේ තියෙන වතුර සම්පූර්ණයෙන්ම කළු පාට වුණා. ඉතින් ඊළඟ දවස උදෑසන උදා වුණා. ඔන්න ඉතින් මලිටි උදේම සෙල්ලම් කර ඉන්නකොට එකපාරටම ලින්දට එබුණා. ඊට පස්සේ යාට දෙක ගන්න ලැබුණේ ලින්දේ වතුර සම්පූර්ණයෙන්ම කළු පාට වෙලා තියෙනවා. අම්මේ තාත්තේ පොඩ්ඩක් එන්නකෝ. අනේ ඉක්මනට එන්නකෝ. ඔන්න ඉතින් මලිතිලයි අම්මයි තාත්තටත් ලින්ද දිහා දැකලා පුදුමයටපත් වුණා. අනේ දෙයියනේ මේ අපේ ලිඳේ වතුර වලට මොනව වෙලාද? කී දෙනෙක් වතුර බීපු ලිඳක්ද මේක? දැන් කොහොමද දෙයියනේ මිනිස්සු මේකෙන් වතුර බොන්නේ? අනේ අම්මේ දැන් කොහොමද අම්මේ අපි මේකෙන් වතුර බොන්නේ? නෝනා ෂුවර් එකටම මේක අර අවතාරයේ වැඩක් තමයි. ඔව් මටත් ඒකම හිතෙනවා මහත්තයා. දැන් අපි මේකට මොකද මහත්තයා කරන්නේ? ඉන්නකෝ මම මේ ගැන ග්‍රාම සේවකට ඉක්මනට කියලා එන්නම්. එයාලා මොකක් කර විසඳුමක් දෙවිනේ අපිට. නිමල් මේ මොකද මේ උදේ පාන්දරම මාව හොයාගෙන ඇවිත්. අනේ බලන්නකෝ මහත්තයෝ අපිට ලොකු කරදරයක් වුණා අර අවතාරي නිසා. ඒ මොකද්ද අර අවතාරේ අපේ ගෙදර තිබ්බ ලිඳේ වතුර සම්පූර්ණයෙන්ම ජරා කළා. ඒ ලිඳේ වතුර නම් කිසිම කෙනෙක්ට ආයේ බොන්න නම් බෑ මහත්තයා. අයියෝ දෙයියනේ මොන අපරාධයක්ද මහත්තයෝ මේකට ඉක්මනට විසඳුමක් ගන්න වෙයි. නැත්තම් අපි ඔක්කොටම වෙන්නේ මේ ගම අතරලා යන්න තමයි. ඒක නම් ඇත්ත නිමල්. එන්නකෝ අපි ගිහින් ගමේ කපු මහත්තයා හම්බෙමු. එයා මේකට මොකක්ම හරි කරાવી. ඒක නම් හොඳ අදහසක්. එයා ගොඩාක් පරණ කපුවෙක්නේ. එයා දන්නවා ඇති මේකට කරන්න ඕන දේවල් ගැන. ඔව් ඒක නම් ඇත්ත. එන්නකෝ අපි ගිහින් එයාව හම්බෙමු. ඔන්න ඉතින් ගමේ ග්‍රාම සේවකයි නිමලු එකතු වෙලා ගමේ ඉන්න පරණම කපු මහත්තයව හම්බෙන්න ගියා. මට තේරෙනවා ওই මහත්තයල කියන දේවල්. මීට ඉස්සරත් ඔය වගේම දෙයක් අපේ ගමට සිද්ධ වුණා. ඒකෙදි මම පූජාවක් කළා කොහොම හරි ඒ අවතාරය ගමින් පෙන්නුවා. මහත්තයල කිසිම දෙයකට බය වෙන්න එපා. අපි පුළුවන් තරම් ඉක්මනට හොඳ පූජාවක් පවත්වලා කොහොම හරි මේ අවතාරය ගමින් පන්නමු.
ඔන්න ඉතින් පූජාවල නැස්ති කරා. ඔන්න ඉතින් ගමේ පරණම කපු මහත්තයා එයා දන්න සිය මන්ත්‍ර කියලා කොහොම හරි අර යකින්න ගමෙන් පෙන්නුවා. ඔන්න ඉතින් එතනින් පස්සේ ගමේ තියෙන සියලුම කරදර අඩු වුණා. ඉතින් ඔන්න මිනිසුත් වෙනද වගේම සතුටින් ජීවත් වුණා. ඉතින් අදත් කතාව ගොඩක් ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.